වහන්සේ ඒත් එකම කිව්වා මම නුඹලා සමග සිටිනවා. ආමෙන්. ළඟට ගියට බයිබල් පදේශ සංස්කෘතික ඉන්නවා. ආමෙන්. මම කියන්නේ නැත්නම් දේශනාවක් තුළ මම මෙතන ගෙනල්ලා කියනවාට කියන්නේ. right. අද මම කතා කරන්නේ මේක පීඩාව පොරොන්දුව ලබා ගන්න. ඔයාව අහිමිකේට නම් කරමු. හල්ලෙලූයා. හල්ලෙලූයා. ඔබේ ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයක් කරදරයක් යක්ෂයා කියවන්නේ ඔයාව නැති කරන්න. ඔයාව ඈත් කරන්න. ඔයාගේ සේවය නවත්තා. ඔයාගේ පවුලේ අසමාදානයක් තියෙනවා. යක්කු පෙරේතේ කුම්බාණ්ඩෝ නේ ඉන්නද? තමයි ඉන්නද කුම්බාණ්ඩෝ? ඉන්නවා. මල පෙරේතේ ඉන්නවා. මම ළඟට ගිහලා මූණ. එයා ඒ වගේ දෙයක් නැහැ. ආමෙන්. හල්ලෙලූයා. ළඟට ගියනවා තමයි දරුවෙක් කියලා. ආමෙන්. ඉතින් මේ පොළවේ ඔය කියන යක්ෂ ආත්ම, අසුද්ධ ආත්ම, මේ සාතන්ගේ ක්‍රියාවන් මිනිසුන්ට රෝග පීඩා වේදනාව ගෙනත් දීලා පවුලේ සතුට අයින් කරනවා. ඒ කරදර ප්‍රශ්න අපිට එනකොට අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් ආයත අපේ යාඥාව ටික කඩාල වෙනවා. අපිට සේවය කරන්න හිතෙන්නේ. සමහරවිට පල්ලියට යන්න හිතෙන්නේ. එහෙම වෙලා නැතුව. වෙලා නේ? හොඳ මේ පල්ලි දෙවියෝ මම දේශනා කරනවා. සමහර වෙලාවට පල්ලියේ ප්‍රශ්න නැහැ. එහෙම වෙලා නැද්ද? පල්ලියේ ඉන්න අය හින්දා පල්ලියට ගෙපාන. එහෙම වෙලා නැද්ද? ඉතින් යක්ෂයෙක් ඉන්නවා. හැබැයි යක්ෂයා මොකටද කියන්නේ? දෙවියන් වහන්සේගේ බලවත් ඊට වඩා බලවත් අපිට තියෙනවා. ආමෙන්. ආමෙන්. ඒ නිසා සහෝදර සහෝදරියනි මට අද ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේකයි. අතන දෙවියන් වහන්සේට කියන්න ඕනේ මේකයි. ඔබේ ජීවිතේ මොහොන පාන සිදුවෙන ඕනම ප්‍රශ්නයක්, කරදරයක්, දුකක්, වේදනාවක් ඒක ඔයාව දෙවියන් වහන්සේගෙන් ඈත කරනු කරන එකක් නෙමෙයි. ඔයාව දෙවියන් වහන්සේට ලං කරන්න එක. මොකද දෙවියන් වහන්සේ තුමගේ ජීවිතේ පොරොන්දුවක් ඉස්සර කරා. හල්ලෙලූයා. ඔතන හල්ලෙලූයා. ඉතින් ඒක අසල් දෙවියන් වහන්සේ ඔයාගේ ජීවිතේ පොරොන්දු ඉස්සර කරා. අපුඩේ කහන කරන පොරොන්දු ඉස්සර කරා. දැන් දෙවියන් වහන්සේ පොරොන්දුව ඉස්සර වෙන්න කාලේ නම් වෙනකොට ඉස්සරම සිදු වෙන්නේ ඉස්සරම වෙන්නේ සතුර අපේ පීඩාව ගේනවා අපේ දෙවනසින් ඇන්දලා. බොරොත්තුව ඉස්ත වෙන්නේ නැති වාතාවරණයක් අපේ පවුලේ හදන්න. අපේ ජීවිතේ හදන්න. අපේ මනසේ හදන්න. මොකද අපි හිතනවා මේ වේදනාව මේ ප්‍රශ්නය මේ කරදරය නිසා දැන් මට නේද? හරි වේදනාවක්. හරි අමාරුයි. කනගාටුයි. නේද? මුණ දෙන්න හිතේ. දාලා යන්න හිතේ. අතහරින්න හිතේ. ඉරෝනේ මම දැන් මම කරන්නේ මොකද පීඩාවක තියෙනවා ඉරෝනේ මම දැන් ආවුදු දැන් ළම විතර අපේ මාස 9 විතර මට ආවුදු 50 හලෝ හලෝ ඒක තාම 25 වෙනුනේ හල්ලුයා කියලා හල්ලුයා විශේෂකාරයෙන් ආවිත් නේ ඉතින් මේ අවුරුදු 50න් අවුරුදු 33ක්ම මම දෙවනාසෙන් ඉඳලා තියෙනවා ආමෙන් මම දැකලා තියෙන මනුස්සයගේ ජීවිතේ වෙලා තියෙන කරදර. මම සේවයට කැපුණාට පස්සේ දේව සේවය කරන්න ඕන කියලා. ආපු කරදර. එමටයි මොනවාද අපමණ. සතුරා මානව සේවයෙන් අයින් කරන්න, පල්ලියෙන් අයින් කරන්න, මේ පාරෙන් අයින් කරන්න නොදාපු මොනවාද? උගුලක් නැහැ. ඔය හැමදාම උගුලට. හැබැයි අද මම ධර්මයේ ඉඳලා දේශනා කරනවා. මගේ ජීවිතේ පොරොන්දු ඉෂ්ට වෙන්න වැඩිම පටන් ගත්තේ මගේ ජීවිතේ අමාරුම කාලේ මම අභිමුඛයට ආදරය කරා. දෙවියන් වහන්සේට ආදරය කරා. ඒ නිසා සහෝදර සහෝදරියනි මම උදාසව උනන්දු කරනවා. පීඩාව, අමාරුව, ප්‍රශ්නය, කරදරය, වේදනාව ඔයාව දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න එකක් නෙමෙයි. නමුත් ඔයාව දෙවියන් වහන්සේට ලං කරන්න වෙන එකක්. මොකද දෙවියන් වහන්සේට මොන පොරොන්දුවක් ඉෂ්ට කරා. ඔයා ඒ පීඩාවදී ඔබ මග හැරියොත්, ඔබ අත හැරියොත්, ඔයා නැති කරගන්න පොරොන්දුව. ඔයා නැති කරගන්නේ දෙවියන් වහන්සේගේ පොරොන්දුව. ඔයාට ඊට පස්සේ ආශිර්වාද හදාගෙන යන්න සිද්ධ වෙනවා. ආශිර්වාද මවා ගන්න සිද්ධ වෙනවා. මොකද දෙවියන් වහන්සේ මිනිස්සෙක් නෙවෙයි බොරු කියන්නේ. ආමෙන් කියන්නේ. දෙවියන් වහන්සේ පොරොන්දුවක් දුන්නා. උන්වහන්සේ අනිවාර්යයෙන්ම පොරොන්දු ඉෂ්ට කරනවා නම් කරනවා. ඒ නිසා පීඩාව, වේදනාව, අමාරුව, ප්‍රශ්නය කරුණාකරලා ඒක සලකන්න එපා. ඔබ ඒක ගණන් ගන්න ඕනේ මේ විදිහට. මාව දෙවියන් වහන්සේ ලං කරන්න මේ වේදනාව වලට. මාව දෙවියන් වහන්සේ ලං කරන්න මේ ප්‍රශ්නේ ආවා. මාව දෙවියන් වහන්සේ ලං කරන්නයි මම මට මේ ගැනීම සිදු වුණේ. ඒ නිසා මම දෙවියන් වහන්සේ ලං වෙනවා විදුරු සිටින්. ඒ විතර දෙවියන් වහන්සේගේ වරොන්දුව ඔබ ඉස්තෝරියට ලං කරනවා.
ඉතින් ලෝක ක්‍රමෙට හිතන්නේ බදාලා යනවා. අතෑරලා යනවා. ඕනේ නැහැ. මම ආයේ ඉන්නේ නැහැ. ඒක තමයි. පොඩි ප්‍රශ්නයක් ඒක පන්නේ ඉන්නේ හින්දා. හරි. කොහොමද එන්නේ ආයෙත් දෙවියන්ට පොරොත්තු කරන්නේ? පොරොත්තු කරන්නේ. මට ගෝලු ඉන්නවා මට නාම බීගර සෙරගෙන ඉන්නවා මගේ සභාවපති වගේ අය. මම සාමාන්‍ය ගෝලුම පාස්ටර් කිය සර් මම දැන් ඔයගොල්ලෝ මසාරලා තියෙනවනේ. මගේ ගෝලෙට මම ගොඩක් සර්. ඇයි? මගේ ආපික දරුවෝ ඉන්නේ. මම ඒගොල්ලෝ දරුවෝ වගේ හදා. තාත්තා කෙනෙක් වගේ මම හරි සර්. ඉතින් මම බලනවා ඒ අමාරු වෙලාවේ සැර වෙලාවේ ඒගොල්ලෝ දාලා දුන්නා. නැත්තම් දෙවෙනවස් වලට ඉන්නවා. ඒනෝනේ මම හොඳට හැංගහකින් අපේ සෙල්ලගෙන මම හොඳට හැංගහකින් ඉන්නේ අපේ නායකයන්ට. ඒගොල්ලෝ පීඩාවේදී දාලා තිබ්බොත් ඒගොල්ලෝ මම ඒගොල්ලන්ව අරගෙන පාර මොනවද වෙන්නේ? දික් වෙනවද කෙටේනවා? දික් වෙනවා. මම ටිකක් කාලය ගන්නවා යාට ස්ථානයක් ලබා දෙන්න. මම ටිකක් කාලය ගන්නවා එයාව විශ්ලේෂණයට ගේන්න. ඇයි? එයා පීඩාවේදී එයා අමාරුකමේදී යාඥාවට හරිනවා. පවුලේ විදිහට සම්පූර්ණ කරනවා. පල්ලියේ විදිහට සම්පූර්ණ කරනවා. නායකයෙක් විදිහට සම්පූර්ණ කරනවා. මෙහෙම වෙනකොට මට හිතෙන්නේ නෑ මොනවද හිතෙන්නේ? අවශ්‍යයක් නෑව බලන්න ඕනේ. අවශ්‍යයක් නෑව චෙක් කරන්න ඕනේ. මම දන්න සමහර නායකයන් නම්බරේ. සමහර ආයතන දාලා ඉන්නවා. ඒගොල්ලෝ උසස්කමක් ඉන්න දාලින් යම් වැඩි කරලා වැඩි කරනවා. පරිල යන ගොඩ ගන්නවා. අහලා බලන් ඉන්නවා මෙයා මොකද කරන්නේ? ඒ නායකයෙක් ආයතන දාලා. තබේනෝ මෙයා වෙල වැඩ යන්නේ හතරට පහට. හැබැයි මෙයා 6 වෙනිදා වැඩ කරනවා. Yeah, delegation, capable. Amen. එනෝනේ. එහෙම ආයෙත් තමයි ආයතනයෙන් උසස් කරලා. සමහරින් වලට යනවා. කොහොමද? උදේ අරගෙන ගිහිල්ලා අටවමාන පොතේ අසුන දාලා 12ට ආයෙත් ඔෆිස් එකට යනවා. ඔය නෝන. ඊට පස්සේ හවස ආයෙ පහට අසුන දාලා ගෙදර යනවා. එහෙම නැත්නම් අපි ආයෙත් ඉන්න සෞඛ්‍ය භාගයට පොල් පණියට පණ ඉන්නවා. මම මේ දේවල් වැඩ කරන්නේ අපි කියලා දෙනවා. ඔයා බය අට වැඩ කරනවා නම් ඔයාගේ පඩියට මතක තියාගන්න ඔයා බය අට වැඩ කරන්නේ නැතුව හොර වැඩ කරලා. බය අටක් වැඩ කරන්න ඕනේ බය තුනක් වැඩ කරලා ගෙනත් කන්න පඩිය ගසෙන් කරසෝ දානවා. හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. කාවද නවත්තන්න. දීලාම අපෝ දෙවියන් වහන්සේ දාන කරනවා. දෙවියන් වහන්සේ පොරොන්දු අපේ ජීවිතේ ඉෂ්ට කරනවා. අපේ කහතුව ආවේ. හරි. ඒ බලන්න. දීලාම තමයි ලක්ෂිතාවේ අල්ලන්නේ. අභිමුඛේ අනන්ත හරි දඩදාලා ප්‍රශංසා කරනවා. ආවේ කිව්වද? නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිත. සියල්ලේ ස්තුති කරන හදවතක අභිමුඛේ වැඩිලා හරි ඉන්න. ඉඳගෙන හරි ඉන්න. නිදාගෙන හරි ඉන්න. හිත ගැටෙන බිඳිනවා. අද හරියට මොකද දෙවියන් වහන්සේ පොරොන්දුව ඉෂ්ට කරන්න ලම් වෙනවා පීඩා වෙලාවේ අමාරු වෙනවා. හalleluya. හalleluya. අප්පයිබලේ කියෝ ක්‍රියාපදේ හතරේ බලන්න ගන්නවා අපි ගාමගේ හතරේ බලන්න ඉන්නේ කියලා. දෙවියන්ස් මේ පණිටේ මම දුන්නා අපිට කතා කරන්න. අර මම හිතේ අපේ පණිටේ දෙක තුනක් අර තිබුණා. මම ඉතින් බේරගත්තා. මම ආසමලා මට දේශනා කරන්න අද දෙනියා ඉතින් මම දේශනා කරන්න පණිටේ මට තිබුණා. මම ගුරුවරයා දීලා දේශනා කරන්න ගෙනාද ලෑස්ති වෙන්න කියලා ඉීම. right? මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ කතා කරන්නේ. ආමේන්. ක්‍රියාපදේ හතරේ පරිදි කියුම කවදාද 15 වෙනිදා දානවා වෙනවා. ක්‍රියා හතරේ පරිදි 15 වෙනිදා දානවා වෙනවා. පතලලා කියනවා. ආමේන්. හalleluya. මොනවා කතා කියන්නේ ඈ? යනවා. ඔබද අපේ කියවල මානවය. බෞද්ධ සෙක්‍රටරිවරට ගෙනයනවා. ආපන විසින් සෙක්‍රටරි ආමාත්‍ය මුඛ්‍යයෙන් රිටීට් එක ගන්නකට ගත්තම මෙහි තමනතෝය. නුඹ දෙවියන් වහන්සේ ආත්මහම් පොළොවේ කාලේ නාගේ යෝසෙෆ් මහත්මයාට අන්තරයේ ඉස්සරේ කෙරෙහි කන්නේ සෙනග ඉස්සරේ වැඩි බොහෝය. එතන අපේ ජාතියේ විරුද්ධ උපායද සම්මුතිය කටවතුන ජීවත් වන පිස ඔවුන් අහක තමන් ලෙස අපේ දියවල පීඩා කළේය. අනමෙ Dewa Singami kian, komnas perhatian orang musuh suami berkata keran,
මගේ ඇදහිල්ල ගොඩනගා ගන්න. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ බාරගන්න සභාවක් ඇටියට ඔබගේ වචනය අපිව ගාහිරේ කරනවා. ඔබගේ වචනය අපිව බලවත් කරනවා. ඔබගේ වචනය අපිව ගොඩනගනවා. ඔබගේ වචනය අපිව ස්වාමීනි ඔබට නම් කරනවා. ස්තුති. ඔබ අපිට කතා කරන්න සුදාත්මයන්නි. ඔබ අපිට මඟ පෙන්වන්න සුදාත්මයන්නි. මේ ස්ථානයේ ඔබ වාඩි වෙලා මේ වචනය අහන සෑම කෙනෙක්ම ඒගොල්ලන්ගේ ඇදහිල්ල බලවත් වෙලා ස්වාමීනි පීඩාව මැදේ අමාරුකම් මැදේ දෙවියන් වහන්සේ නම් වෙන්න තීරණය කරලා ඔබ වහන්සේ ස්වාමීනි උපකාර කරනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හalleluya. දෙවියන් වහන්සේ පොරොන්දු ඉෂ්ට කරන දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ඔබ තෝරගත්තේ ඔබ උන්වහන්සේ දරුකම ලබා දුන්නේ. ඔබ අද මෙතන වාඩි වෙලා යේසුස් වහන්සේව අදහන්නේ ඒක ඔයාගේ තීරණයක් හිතන කරක් නෙමෙයි. දෙවියන් වහන්සේ ඔයාව කඩවලා තියෙන හින්දා. දෙවියන් වහන්සේ ඔයාව තෝරගෙන තියෙන හින්දා. දෙවියන් වහන්සේ ඔයාව ප්‍රේම කරන හින්දා. ආමේන්. හalleluya. ඉතින් අද දවසේදී මේ කතාව මම ඔබට කිව්වා නම් ඔබ දන්නවා යෝසෙෆ් කියන්නේ මා අවස්ථාවේ කියන නිසා පාස්ටර් කතා කරලා යෝසෙෆ් කියන්නේ කොහොමද කියන්නේ යෝසෙෆ්? 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 එතකොට මේ යෝසෙෆ් ඔබ දන්නවා එයාගේ සහෝදරයා එයා වික්‍රයි. ස්මයිලෝ කියලා එයා වික්‍ර පොතිපර. පොතිපර කියන වාරේ වගේ නෑ වැඩ කරා. ඊට පස්සේ නෝකර ගුවාදරට හිරේ යන්න දුන්නා. මේ සිළු බාධා මැදේ එයා දෙවියන් වහන්සේට හැරේ. දෙවියන් වහන්සේ එයාගේ ජීවිතේ සිහිනයක් තිබ්බා. ඒ පොරොන්දු පීඩාව මැදේ එයාගේ ජීවිතය ඉෂ්ට කළා. හalleluya කියන්නේ. හalleluya. පීඩාවක් නැත්නම් පොරොන්දු ඉෂ්ට වෙන්න පාර හැදෙන්නේ නැහැ. අමාරුකම මුහුණු දුන්න නැත්නම් දෙවියන් වහන්සේට නම් වෙන්න ඔබ දෙවියන් වහන්සේට නම් වෙන්න දොරවල් ඇරෙන්නේ නැහැ. නමුත් දක්ෂව අප කරන්නේ ඒ පීඩාව අරගෙන පොරොන්දු ඉෂ්ට වෙන්න නම් වෙන දෙවියන් වහන්සේ බවයක් කරනවා. සභාවේ බවයක් කරනවා. යාඥාවේ බවයක් කරනවා. මෙන්න ඔබේ යාඥා කරනවා අවසත් යාඥා කරනවා. දැන් මේ පීඩාව හිතවල යාඥා කරන්න හිතෙන්නේ නැහැ. බයිබලෙන් කියවන්න හිතෙන්නේ නැහැ. දේවල් උද්‍යෝගයෙන් යන්නේ නැහැ. නමුත් යෝසෙෆ් ජීවිතය බැලුවොත් එයා දෙවියන් වහන්සේ පොරොන්දු ඉෂ්ට කළේ පීඩාව මැදේ. හalleluya කියනවා. මම යෝසෙෆ් කියන්නේ කතා කරන්න යන්නේ. ඒතකොට මේ අපි කියපු බයිබල් කොටස වල කියනවා පාරදාස කියන්නේ කොහොමද නම? පාරදාස. අපගේ කියවමදාය. ඉතින් බලපදින්න 14 එකල යෝසෙෆ් 75 දිනක් කරන සතිය නියුරු යාකොබ්ට තමාගේ සියලු දයයන් තමාගෙන් හදවා හැරියේ. යාකොබ් ඉස්රායෙල් ගියේ. යාකොබ් ඉස්රායෙල් ගියේ. ඕකේ. ඔහුද අපගේ කියවමදාය. මලෝ අහගන්න. කවුද නෑනේ? කවුද නෑනේ? කවුද නෑනේ? යාකොබ් මරුණා. ඊට පස්සේ යෝසෙෆ් මරුණා. හලෝ? අහගන්න. කවුද නෑනේ? දැන් යාකොබ් ඉස්රායෙල් ගියා. ඇයි? යෝසෙෆ් ඉස්රායෙල්ට පිහින්දාද? එයා අගමැතිවරයෙක් හින්දා. එයා පීඩාව අමාරුකම් මැදේ ගිහින් මුළු ඉස්රායෙල්ටම ආණ්ඩුකාරවරයෙක් හැටියට දැන් යෝසෙෆ් පත්ුණා හින්දා. තාත්තයි සහෝදරයෝ දුක් විඳින හින්දා කෑම නැතුව යෝසෙෆ් අස්වරට යවලා සිළු පහසුකම් යවලා තමගේ තාත්තවයි පවුලේ සිළු දෙනාවයි මිස්රයට ගෙන්නලා. දැන් ඔව් මිස්රේ ජීවත් වෙනවා. නමුත් මොකද සිදු වුනේ? යාකොබ් මිස්රයට ගියා. නමුත් මිස්රයෙන් ආවේ පණ පිටින් නෙමෙයි. හලෝ. අහන්නේ. ඔහු මඩේ ඒ වගේම අපේ පියවරුද මඩෝ. ඒතකොට යාකොබ් මැරෙනවා, යෝසෙෆ් මැරෙනවා, පියවරු මැරෙනවා. ආමේන්. දැන් මොකද සිදු වෙන්නේ? යාකොබ් හෝ යෝසෙෆ් දන්නේ නැති රජේ මිස්රයට රජතුමා වෙනවා. රජතුමා වුණාට පස්සේ ලොකු පීඩාවක් ඇති වෙනවා මේ දෙවියන් වහන්සේට සෙල්ලම. ලොකු අමාරුකාරයෙක් මුහුණ දෙන්න. ඇයි? දැන් යාකොබ් නැහැ. යෝසෙෆ් නැහැ. මැරිලා. එතකොට කවුද ඉවරයි? දැන් ඒගොල්ලන්ගේ දරුවෝ හතරක් මත තියාගන්න. සාමාන්‍ය කියන අපි ආබ්‍රහම්ගේ ඉසාකගේ යාකෝබ්ගේ දෙවියන් වහන්සේලා දෙවියන් වහන්සේ. ඇයි? ඒගොල්ලෝ නැහැ මොකද? මොකද මේ? කවුද ආබ්‍රහම් නෑ. ඉසාක නෑ. යාකෝබ් නෑ. හැබැයි අපි තාම අපේ තාත්තවරු කියනවා. ආබ්‍රහම් කියන නේ ඉසාක කියන යාකෝබ් කියන දෙවියන් වහන්සේ. අලුත් ඉස්රායෙල් පාන්සල. අපේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ. ඇයි මේ මැරිච්චාගේ නම් කියලා? දෙවියන් වහන්සේ නම් කරා. මොකද අපිට ඒගොල්ලෝ මැරෙලා වුණා දෙවියන් වහන්සේ ඒගොල්ලෝ මැරෙලා. අපිට ඒක ආම කිව්වා. අපිට මැරෙලා ඒගොල්ලෝ. නමුත් දෙවියන් වහන්සේ ඒගොල්ලෝ මැරිච්චා නෙමෙයි. ආමෙන්. ඒගොල්ලෝ දෙවියන් වහන්සේ ඉන්නේ. ඒ සම්පූර්ණ ආබ්‍රහම දුන්න හින්දා හැමතිස්සෙම දෙවියන් වහන්සේ පොරොන්දු මතක් කරගෙන ඉන්නවා. අපේ සහෝදරයා දෙවියන් වහන්සේ කියා කවුද දවසේ. right? අපිට
එයා මැරලා වුණාට දෙවියන් වහන්සේලා මැරලා. කවුරුහරි කියනවා. ඒක තමයි සත්‍යය. එයා යේසුස් වහන්සේ වදාළා. එයා යේසුස් වහන්සේ පිළිගත් කෙනෙක්. එයා යේසුස් වහන්සේගේ නාමයෙන් එයා නිකුත්සත් නාම බෞද්ධිස්ම ලබනවා. තව යාම කියනවා නාම කියනවා. දැන් යාකෝබ් මරුණා. යෝසෙෆ් මරුණා. පීඩාවක් පටන් ගත්තා. ළඟින් කියනවා බැලුවා. මට පාසල ගල් ගහන්න ගන්න right? ළඟින් කියනවා බැලුවා. ඉන්නේ දැක්කනේ. දැන් බය කියන්නේ. දැන් මම මැරෙන්නේ ඉඳලා මම ආයෙ මැරෙන්නේ නැහැ. හalleluya. හalleluya. බාහිර කියන ළඟින් පාසල කියන්නේ ඔයා මැරෙන්න ඕනේ. ඔයා මැරෙන්න ඕනේ. ඕකේ. රෝබෝටේ හයින් පාදී ඉක්මනට ගන්න. ඇයි අපි මැරෙන්න ඕනේ? අපි මැරෙන්න ඕනේ ඇයි? පීඩාව අමාරුකම ප්‍රශ්නය අපිව මරා දමනවා. ඒක 아무도 භාෂාවක් වෙන්නේ නම් තහගන්න. මම වචන වලට කියන්නේ. මොකද අපි මැරෙන්නේ නියමිතයි ශාරීරිකව. එහෙම ශාරීරිකව මැරෙන්න කලින් අපි මැරෙන්න. ආම කියන්නේ ශාරීරිකව මැරෙන්න කලින් අපි මැරෙන්න ඕන. ඒක තමයි සදාකාල ජීවනයේ මම ඇතුළු වෙන්නේ. හalleluya කියන්නේ. යේසුස් වහන්සේ පුරුෂය කරුණේ සදාකාල ජීවනයක් මට ලබා දෙන්නේ. ඒතකොට ඒක මම මරණ පස්සේ නෙමෙයි ලැබෙන්නේ. ඒක මට දැම්මම ලැබිලා තියෙන්නේ. ආමෙන් කියන්නේ. ආමෙන් කියන්නේ. ඒරොනේ ළඟින් කියනවා යේසුස් වහන්සේ මට සදාකාල ජීවනය දෙනවා. මේ ශරීරයෙන් කෙටි කාලය යන්නේ ඕනනම් 60යි 70යි වැඩි වුණොත් 80යි. මම කිව්වේ මම දැන් 50 ලබනවා. මම විශ්වාස කරනවා මම තව අවුරුදු 30ක් ජීවත් වෙනවා කියලා. ආමෙන් කියන්නේ. කලින් මම දැන් බලන්නේ වගේ තමයි. ඉතින් මම ඊළඟ අවුරුදු 10 සැලසුම් කරනවා. ඊට පස්සේ න අවුරුදු 10 සැලසුම් කරනවා. ඉතින් අන්තිම අවුරුදු 10 පොඩි විශ්‍රාමයේ ඉඳගෙන හදපු ඕරාගේ සභාවට ගිහින් එතන පොඩ්ඩක් විවේකීව ඉඳලා ඒගොල්ලන්ට උපදෙස් දීලා ඉන්න මම සැලසුම් කරනවා. දෙවියන් වහන්සේ මට පස්වෙනි අනුමත ගන්නවද දුන්නෝ ඒක නිකන් බෝනස්. හැබැයි මම දෙවියන් වහන්සේ කියලා දෙනවා ජීවත් වෙනවා නම් ජේසුස් වහන්සේ දෙසා මරණය මට ලාභයි. ඒක මරුණා අද මරුණා මට සැපයි. මම මාව මරාගන්නේ නැහැ. මොකද ක්‍රිස්තුස් වහන්සේ දෙක මම මැරලා ඉවර හින්දා. ආමෙන් කියන්නේ. ආමෙන් කියන්නේ. අපි මැරෙන්න අවශ්‍ය. මොන බයිබලයේ කියනවා? බලන්න කියනවා. රෝම 6:5. උලහන් කියන්නේ. ඒකේ ඉඳන් මම ඒක කතා Sending up to Makiuda. Anugerah Muhammad Isa, apa yang dipakai? Ini pada dia. Esen oleh apa? Esen oleh. Apa yang malah orang apa? Ini kita jiwa tu. Lagi ada mana? Ini, di kolam kadang-kadang dia yang mau modal itu, dah modal lagi. Modal itu berapa? Dan kadang modal lagi. Karunan, hari dia. Jadi mana? Apa yang malah? Apa yang malah? Abi dia apa? Apa yang malah mama? Amin. Amin dia. Dia nanti ni orang meri cakap. Orang meri cakap mana? පාපයට හලුය කියන්නේ. ආමෙන්. දැන් ඔය පාපයට මරුන් නැත්නම් පාපය ඔයා කෙරෙහි ගත කරනවා. ඔයා පාපයට මරුන් නැත්නම් පාපය ඔයා කෙරෙහි අධිපතිකම් කරනවා. නමුත් මගේ ස්වාමියා පාපය නෙවෙයි මගේ ස්වාමියා යේසුස් වහන්සේ. ආමෙන්. ඒතකොට පීඩාව හා අමාරුකම අපිට එනකොට අපි දැනගන්න අපේ මමත්වය, අපේ උඩඟුකම, අපේ අහංකාරය මරණ වහන්සේ දෙවියන් වහන්සේ පුරුදු අපිට විස්තර කරනවා. ඔබේ දෙවියන් වහන්සේ. පීඩාව එනකොට ලංකාවේ උඩඟු වෙන්නේ පොහොසත් මායට තුප්පත් කරගෙන ඊයේ ප්‍රශ්නයක් එනවා අපි සේවය කරනවා. ඔබ දැන් කවුද ලංකාවේ අහංකාර කට්ටිය? දුප්පත් අය පොහොසත් අය. දුප්පත් අය පොහොසත් අය. දුප්පත් අය පොහොසත් අය. දුප්පත් අය. පොහොසත් මිනිස්සු සාලිතන මිනිස්සු පොඩි උන්වගේ මම දැකලා තියෙනවා. මේ දුප්පත් මිනිස්සු මුකුත් නැහැ. බලන්න උන්න හැටි. Marah. Ini boleh. Itu jahat. Tidak ada. Tadi dia nak lagi. Yakob Misra dia. Misra dia Yakob melun. Halo. Abe ke koron do melun. Amin dia. Haleluya dia. Koron do melun. Amin. Yosef melun. Abe koron do melun. Amin dia. Terone. Oba yai namu beda hay oba geniya. Terone. Oba lekon kahama bila. Kenek narada passe merit ekala mini betem dahala. Eya mini eya kahama. Darina. Api mermata passe api oba kenek narada kahama. Api paapana melunama. Sutta karasa koron do geniya. Amin.
ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ කවදා. ඉවර වෙන්නේ. හැබැයි ප්‍රශ්න ඉවර වෙනවා කවුද? අපේ අහංකාර, අපේ උතුම්, අපේ පාපෙට අපි නරකස්. අපි ඇයි අපි නරකේ කවදද නරකේ? ජේසු කුරුසියේ මරණකොට මම උන්වහන්සේට මරුණා කියලා අපි විශ්වාස කරනවා. බෞද්ධිස්මෙන් අපි වතුරට ගිහින් ඒ පව්කාර මිනිසා ජේසුගේ මිනිහ සෝහන කරනවා වගේ අපේ මිනිහ පව් පාපෙට මැරිච්ච මිනිහ වතුරේකට දැම්මා කියලා අපි විශ්වාස කරනවා. ආමෙන්. ජේසු මනුගේ තුමිනස් මනුගේ නැගිට්ටා වගේ අපි වතුරේ උඩට ආවා. ජේසු වාසනා ජීවත් වෙන්න. ආමෙන්. පව්කාර මිනිසා වතුරේ යට හැදුවා. අලුතෙන් අපිට ඉඳගෙන යනවා. දැන් අපි මැරෙන්නේ නැහැ. ආමෙන් කියන්නේ. කියන්න මැරෙන්නේ නැහැ. දැන් මාව මරන්නත් බෑ. ආමෙන්. මොන යකඩුවක් මාව මරන්න බෑ. මාතුල සදාකාල ජීවනයේ තියෙනවා. හල්ලෙලූයා. මට ලෙඩ හැදෙන්න බෑ. මට පීඩාව බලපාන්නේ නැහැ. මට උපද්‍රවය බලපාන්නේ නැහැ. මගේ ඇඟවලින් දෝෂය ගියා. මම ආපහු නැගිටිනවා. ඇයි? මට කියන්නේ මොකද හුස්ම විතර නෙවෙයි ජේසු දීපු සදාකාල ජීවනය. හල්ලෙලූයා. ඒකයි මම කියන්නේ. මම සාමාන්‍ය කියනවා. ජේසු වතුරේ මට කෑවොත් ඌට පිස්සු හැදෙනවා. මාතුල ජීවනයේ ඉන්නවා. ඔතන යන්න පුළුවන්. නගින කියන්නේ ඉන්න මැරෙන්නේ. කියන්න දවසක් කවුද? දොරද? අයපා. රෝම අයපා. ඕකේ. කියන්න මම මැරෙන්න ඕනේ. මක්නිසාද මහසේගේ මරණය සමානත්වයෙන් අපේ මහසේට සම්බන්ධ වී සිටිනවා. සම්බන්ධ වී සිටිනවා. ඒකේ කොහොමද සම්බන්ධ වෙන්නේ මරණය සමානත්වයට? වතුර බෞද්ධිස්මේදී අපි ජේසුස් වහන්සේට මැරුණා කියලා ආමෙන්. ඒ පාපයට මම පාපය යටතේ නෙමෙයි කියලා පෞකාර මිනිස්යාව ජේසුස් වහන්සේ කුරුසියට දාලා උන්වහන්සේ බැරි දවස් අපි මැරුණා. ආමෙන්. දැන් කොහොනිකන් ගිහින් වතුරේ ඔබලාගෙන ආවනම් මේ තේරුම නැතුව කරන්න දෙයක් නැහැ. හලෝ. නමුත් ඔයා මේ තේරුම් ගන්නකොට එන්න ඕනේ. පාපේ සමානත්වයෙන් ජේසුස් කුරුසියේ පාපයට එක්ක මැරෙනකොට පෞකාර ඔයා එදා මැරුණා. ආමෙන් කියන්නේ. ආමෙන් කියන්නේ. කපිල බුදු කියන්නේ පෞකාර කපිල ඉවරයි. ඉවරයි. ආමෙන් කියන්නේ. වතුර ලැබුණා. ලැබුණා. කවුද වතුර මන්දරි? කියන්නේ පුත්‍රාණි සිද්ධාර්ථගේ නාමයෙන් වතුර ලැබුණා. කොහෙද වතුර ලැබුණා? බංගල පිටින් කොහෙද? ඩීජේ. නෑ. දේවස්ථාන ටැංකිය වතුර නැහැ. කවුරුද මේ ගඟේ වතුර ලැබුණේ? මේ හැමත ගඟේ වතුර ලැබුණා. අන්න පරණ මොකද අපේ නමෙන් නේද? උපාලි. අපේ පරණ පව් කරපු ලේවලින් පාපේ එනවා අපි දැනදේරු වාසය ආවම පව් කරනවා. අපිට පව් වර්ග දෙකක් තියෙනවා. මොකද එකක් ගෙනාවු. කොහොමද පාපේ එන්නේ අපිට? ලේවලින්. හලෝ කොහොමද පාපේ එන්නේ? ලේවලින් පරම්පරාවෙන් පරම්පරාව. ඒකේ බේරෙන්න කාරණා. තේරුණා නේද? සිද්ධාර්ථ කුමාරයා ඒක වෙන විදිහට දැක්කේ. භවෙන් භවයට එනවා. තේරුණා නේද? අපි විශ්වාස කරන්නේ නෙමෙයි අපි විශ්වාස කරන්නේ ලේවලින් ලේවලට පාපේ. කර්මයෙන්. තේරුණා නේද? ඊට පස්සේ අපි ලොකු වුණාට පස්සේ ආයෙ අපි පව් කරගෙන මේකේ බේරෙන්න බෑ. ඉතින් අපි වැඩෙන්නේ පාපේ අපි පාලනය කරනවා. පාපේ අපේ ස්වාමියා වෙනවා. පාපේ අපේ ලෝකතා වෙනවා. අපි පාපයට සරෙන්ඩර් වෙනවා. නමුත් ජේසුස් කුරුස කරනවා මමත් මේ පව්කාර නේද? මම පව්කාර මමත් ජේසුස් වහන්සේගේ කුරුස කරනවා. ආමේන්. ඒ මැරිච්ච කෙනා තමයි ගගේ වරදාවි. ආමේන් දුවන. ආමේන්. දැන් පව්කාර පාලි දුන්න ගිහිගගේ ආරම්භ. හලෝ. ඒ ආයතන නෑ. ආමේන්. අපි පාපයට මරනවා. ජේසුස් වහන්සේ ගන්නේ. ආමේන්. ඊළඟ ආමේන්නාව මරණය මොකද කරන්නේ? අපිව ජේසුස්ගේ පොරොත්තුව ඉෂ්ට කරන්න අපිව උපයට කල්ලු කරනවා. ආමේන්. යකා මොකද කරන්නේ? අපි ආපහු පාපයට කල්ලු කරනවා. මෝඩ වැඩ කරන්න කල්ලු කරනවා. මෝඩ තීරණ ගන්න කල්ලු කරනවා. ඵලයන් අයින් වෙලා යාත්‍රාවට යන්න ඕනේ. සේවයට යන්න ඕනේ. නිරාහාරව ඉන්න ඕනේ. බයිබලයේ කියවන්න ඕනේ. ඊකව වෙන්න ඕනේ අපිට කොහොමද වඩා පාස්ටර්. ඒවත් කියලා කයි. ඔබට කියනවා මට විතරද? ඔය පාස්ටර්ගේ හැමදේම කරන්න ඕනේ නැහැ. නෝකරි කියලා බලන්න. ඔකට දෙවනස් සිවර්කක් කියනවා දෙවස් කැමැත්තක් කියනවා දානවා මේ පාස්ටර් කියන දේව කැමැත්ත. පාරේ මාව කියන්නේ කරන්නේ. මොකෝ අපාඩියේ නැද්ද? අපාඩියේ හදන පාස්ටරේ වහමේ පදින්නයි. අමිතු. ඒ නිසා පීඩා මරණ අපේ මේකට ලොකු මේ මරණයත් එක්ක සිදුවුනේ. ඒනොත් මම මේක තාපට හරවගෙන මම වෙලා නීද මම ඔන්න යෝජනා කරලා කවුද අපේ බ්‍රදර් පස්සේ මම කියන්නේ මක්නිසාද මහසේගේ මරණය සමානත්වයෙන් අපේ මහසේට සම්බන්ධ වී සිටිනවා. මහසේගේ නැගීමේ සමානත්වයෙන් සම්බන්ධ වන්නේ මොකක්ද? ආමේන්. ඒ කියන්නේ මොකද අපි මරුණා යේසුස් වහන්සේත් එක්ක ඊට විශ්වාස වෙනවා මොකද? යේසුස් වහන්සේ මරුණේ නැගිටලා විශ්වාස කරන්න බෑ.
එහෙනම් අපි දැන් ඉන්නේ කතා කරනවා. දැන් කියනවා මේක හිතපු ජීවිතයක් තියෙනවා. ආමෙන්. ජීවනයේ ජීවිතයක් තියෙනවා. හලෙලූයා. ආමෙන්. ඒ නිසා අකීකත්වකට මෝඩ ගොම් කපකිරු වැඩවලට මැරෙලා නැත්තම් අද මෙතන යන්න බෑ. මැරෙලා යන්න. ආමෙන් කියන්නේ. ඔය තත්ත්වෙ දුවන්න එපා. පාපය යකා යවාගෙන අධිපතිකම් කරන්න. යක්ෂවරු පොරොන්දු ඉස්තර කරන්නේ නෝ ඒක පොරොන්දුදී විනාශම කරනවා. ආනන්ද අකිකරු. බලන්න. වෙනවද ඕගොල්ලන්ගේ ජීවිතේ පීඩා 100ක් ආවම මට පීඩා ලක්ෂයක් ඉඳලා. දෙනෝනේ මගේ අම්මා තාත්තට පස්සේ ගැලිබුලා. මම ගුලියගේ සිද්ධ කරපු සභාව පටන් ගත්තේ ගමන. දෙනෝනේ ඒක අපේ ඒ පල්ලියේ ප්‍රශ්නයක් ඇති වුණා. මගේ නංගි පාස්ටර් කෙනෙක් බැලුවේ මගේ මල්ලි පාස්ටර් කෙනෙක් මගේ නංගි සේවය කරා. එතකොට මොනවද උනේ? මේ ප්‍රශ්නේ හින්දා අපේ මුළු ගාමේ ඔක්කොම සභාවට ඇවිල්ලා. ඒනෝනේ පාස්ටර් කෙනෙක් පොඩි ප්‍රශ්නයක් හින්දා. හැබැයි මම පල්ලියට ඇවිල්ලා. මම ඊවරදී මගේ ලොකු මාලික සත්‍යයක් දාලා තාම කැරි ගිහින් තමට තාම හරි සේවයක් නැහැ. තමට තාම හරි ජීවත් වීමේ මාර්ගයක් නැහැ. සේවය කරලා කොහොමද වෙලා වාදරේ? ඊකවලා ගේ ආපුතට යන්නේ. हम किना ये सब किना है ये पीड़ा में ये बोला है आता तुम भी दिनो आता मगे नागी महत्या के कमुले त्रिपुरा प्रश्न एक सुबह में नाम याद ना करना और बताते हैं कि आरक्षक कावली मेरे आप हो के रास्ते बताते हैं हमें पूरा की को था नहीं हर डेले में हर प्रैक्टिकल है बहुत जे पीली पहनो पारे आने वो जे आज पी करने का आमेन ඒක තාර පාරේ කාපට් පාරවල යන්නේ නැහැ. ආමෙන් කියන්නේ. ළඟින් කියන්නේ ගෝත්‍ය පීලි පැනට කාපට් පාරේ යන්නේ නැහැ. පීලි පැනට ගමන ඉවරයි. ආමෙන් කියනවා ආමෙන් යකාන්ත පාරම මුකන්න පීඩාවෙදි දෙවියන් වහන්සේ නම්නේ. කොහොමද? මිනිස්සු සල්පය ඒක තියෙනවා. ඒක තියෙනවා. කිසිම කෙනෙකු මෙන්න දෙන්න එපා. ඔයා දෙවියන් වහන්සේ ට්‍රැක් එකේ පීලිමන. පීලිමන පුරුෂයව බාරයව අම්මා තාත්තා වේවා පල්ලි වේවා එළිය වේවා කාටවත් දෙන්න එපා. දෙවියන් වහන්සේ අපිට දෙනවා. උන්වහන්සේ තෝරගන්නේ මම හැත්තර මනස. මොකද ඔයා දන්නේ නැවට මොකද වෙන්නේ? වතන්නේ. මට කියන අත්දැකීම් ඕනතර මට විරාග තුනම දේශනා කරා. මම කියන්නම් කතාවල් 100ක්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරි. වේදනාව, දීගාව, කැටීම, විඳීම ඔයා දෙවියන් වහන්සේ නම් කරන්නයි සිද්ධ වෙන්නේ. දෙවියන් වහන්සේ පොරොන්දු ඉස්සරහ. මේ විලාප ගන්න මම අල්ලන්නේ ඉන්නේ. ada mama saya ko sahar dokter ko di pasti mama tahu organ dene lantawe tolera dokter ko mada masih ave kampuran dan dina kita pada hadis kita tadi ay kenya yang berlalu kami video dah kami video ada beberapa orang ini dia nanti sekarang dia tahu tadi kami itu apa යන්න හිතෙනවා. තාම දුවන් උන්වහන්සේ දෙකක් කියලා ගමන දාලා දුවන් දෙන්න වෙලා. අන්න තමයි. ස්වාමීන් වහන්සේ විශ්වාසයි. සීදාදා ලක්ෂණ කරනවා. අවුල යන්නේ. අවතාපති දීලා වෙනකොට වේදනාව ගේනකොට අම්මා තාත්තා වයින්කොට නායකයෝ වන්නකොට වෙනවා ස්කූල් ටීචර්ස්ලා වන්න වෙනවා. දරුවෝ රයිට් මොකද කියන්නේ? මොකද පාඩමක් කියනවා. वेमेनुरा वेमेनुरा आवे मान हम कालले हिजो कटकाल पाडंगलो छाया आमे ඒ අපේ ජීවිතේ පරීක්ෂණ එනවා පරීක්ෂාව නැති ජීවිතයක් නැහැ හැබැයි ආශිර්වාද ලැබෙනවා මගේ අතට හalleluya මම අසයිනේ කොල්සි පරිමන්ත කියන්නේ මේ හරියට තමයි උඩහට හක්කේ දෙනවා අපි කියන්නේ කොල්සි කියමු මම දෙවිකාරී ඉස්සරහ කියන්න නේද කියනකොට එලෙසම මම කියන මාතේ කියන එලෙසම මම ආපෙට මැරිසින්න කෙනෙක් ලෙසද ඊපස්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේට ජීවත් සිටින කොටස දාගෙන ඉන්නවා දෙවියන් මොනවාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේට ජීවත් වෙන කෙනෙක් ඇත්තම දාගන්න දැන් බලමු දැන් මොන මේ දෙකක් විතර කියන්නේ තේරුණාද කාරණේ බයිබලෙන් පේනවද බලන්න කවුද ආපෙට මැරෙන්නේ කවුද මැරෙන්නේ යේසුස් මැරෙන්නේ අපිට මම කවුද හිටියේ යේසුස් වහන්සේ තුල හිටියයිලා ආමෙන් ඒකයි අපි අදහන්නේ පල්ලි නැහැ මොකද අදහනවා කියලා මම අදහනවා යේසුස් මන්සා කුරුසියේ මැරුණා මගේ කර්ම කියලා මැරුණා ආමෙන් ඒක මම කොහෙද හිටියද යේසුස් වහන්සේ තුල ඒක මම යේසුස් මැරුණා කවුද මැරුණේ පෞල් ආරසිසිල මැරුණා
ආශිර්වාදවත් එක්ක වෙනවා. කවුරුහම කියනවා. කියලා සිතා ගන්න. ජේසු මැරුණ දවසේ මම මැරුණා. ජේසු නැගිට්ටාම මම නැගිට්ටා. ආයෙ ජේසු මැරෙන්නේ නැහැ වගේ මම ආයෙ මැරෙන්නේ. හalleluya. මේ ශරීරයේ පස්වරට යන්න ඕනේ හින්දා ශරීරයේ පස්වරට යයි. ඇත්ත මම මැරෙන්නේ නැහැ. කවුරුහරි හalleluya කියනවා. මේ ශරීරයේ බයිබල් නියමයක් තියෙනවා. මව කරපු මොකක්ද නියමේ? පස්වරට අනු දැන් මේව පස්වරට මේ මොන විදිහකට වගේ හිටියද නේ? මේ මොනවද මේ? පස් යා කොමුරු දෙහා ගන්න බලන්න පස් වලින් හදලා තියෙන්නේ. ඔව් මේ පස් මම පස් මේක මොකද වෙන්නේ? පස් වෙනවා. ඒක බයිබලයේ නියමය. ඒක වළක්වන්න බෑ කාටවත්. හැබැයි ශරීරයේ පස් වුණාට ඇත්තම ජේසුස් එක්ක සදාකාලික. හalleluya කියනවා. කවුරුහරි කියනවා. මෙන්න ආගමකට දුවාරතාවක් ආගමක් නෙවෙයි. ඒ නිසා පීඩාව මොන තරම් විදිහද? පාපයට මැරෙන්න උගන්වනවා. ඇයි අපි අහංකාරයි? අපි දුෂ්ට වෙනවා. අපි බොරු කියනවා. අපි කේරා කියනවා. අපි පීඩාව වෙනකොට විවේචනය කියනවා. මොනවද කරන්නේ? මේ පීඩාව වෙනකොට පල්ලියෙන් පොඩි ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැහැ. එළිය ඕනේ නැහැ. යකා ඕනේ නැහැ. පල්ලියේ මේ නිර්මාණ ක්ලාස්ට good morning කියන්නේ. මම ආයෙත් නෑ පල්ලියට. මොකද මම අහන්නේ good morning කියන්නේ පස්සේ මොන දිහා කරන්නේ? මොන දිහා කරන්නට good morning කියනකොට තමයි ජේසුස් වහන්සේ ඉන්නවා. ආමෙන් කියනවා. එයා good morning කියනවා. අපිට මේ කූටි දෙයක් ඇතිවන්නේ. ජේසුස් කුරුසෙ වෙන්න හිටාවේ පාපේ දාලා. අපිට කුක්කක් අල්ලගෙන ඉන්න බෑ. පොරොන්දු වෙන්න. ළඟින් කියන පීඩාව ඔයා දෙවියන් වහන්සේ නතර කරගන්න. ආමෙන් කියනවා. ආමෙන් කියනවා. ඔය ආමෙන් කියනවා. පීඩාව මොකද්ද? යක්ෂයා බලව දෙවියන් වහන්සේ ඈත් කරන්නේ පොරොන්දු ඉස්සරහ ළඟින්. නමුත් පීඩාව ඔබ වචනේ ගන්න කෙනෙක් නම් ඔයාව දෙවියන් වහන්සේ නම් කරනවා. ඔයාගේ දුරන්තුකම අකීකරකම පාපයෙන් හැංගීම ඒ දුෂ්ටකම නැසාගෙන පීඩාව තමයි නැසාන්නේ. ආමෙන් කියන්නේ. මට හරි ප්‍රශ්නයක්. යාකෝබ් ඉස්සරහට ගියා. මැරුණා. යෝසෙෆ් මැරුණා. පොරොන්දු නැරෙන්නේ. හalleluya. කවුරු හalleluya කියනවද? ඒ තමයි කිව්වා ඔයා මැරෙන්න ඕනේ. ඔයාගේ මහත් කතාව. ඔයාගේ උඩට ඇයි ජේසුස් කරණ අපිත් එක්කම වැල්ලා ඉතින් අද දවසේ දින ගන්න කරන්නේ මම පාපේ කරගන්න කෙනෙක් ජේසුස් කිව්වා ඔබ බලව බලන්න කියන්නේ මම පාපේ කරගන්න කෙනෙක් දෙවියන් වහන්සේ සත්‍යවත් ජේසුස් වහන්සේ කෙනෙක් ආමෙන් එමන්දියා මේක තමයි සිතට ගන්න දෙන්නේ දැන් කියවන්න සෞරය අපේ බලන්න 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 Bukan kalian? Sebab dia bukan kalian? Sita? 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 Sita dah? Sita dah? Sita dah kamu berapa? Mata ini kita dari negara orang Melayu. Amin. Orang politik kita ni politik dari negara orang Melayu. Amin. Kalau kamu sadar kalau jiwa ini kita mata anu, ada yang ni, ada yang ni mai, mata dari ni mana? Kalau kamu Yesus bahasa dengan jiwa. Amin juga. Pada kalau Yesus katakan, orang ada apa? Amin. ඒවත් වදින්නේ නැහැ. ආමේන්. සිතට ගන්න. ඔයා යේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ ජීවත් වෙනවා. ආමේන්. yes. දෙවියන් කාර්ය. බාරි thank you. මොකද මම කියන්නේ? පීඩාව, වේදනාව, ප්‍රශ්නය ඔයා දෙවියන් වහන්සේ ගන්නකට කල්ප කරනවා. දෙවියන් වහන්සේ පොරොන්දු කරනවා. ඒක අපිට කරන්න බෑ. ඉතින් ඒකේ මම පරිදි දෙවියන් කොහොමද අවශ්‍ය? මොකද යාකෝබ් කරනවා. යෝසෙෆ් කරනවා. පියවරු කරනවා. පොරොන්දුව මැරෙන්නේ හalleluya කියනවා. අද වෙනකන් ඉස්රායල් දිනවා. හalleluya කියනවා. ආමෙන්. අද වෙනකන් පොරොන්දු කරනවා ඉස්රායල්. ආමෙන් කියනවා. හalleluya. බලන්න ඊළඟ පද 10 කියන නේද? ඉතින් අපි ආපහු කියන හත් දෙන්නේ. කාලේ ළඟදී ආමෙන් අන්න කියන මට පොරොන්දුවේ කාලේ ළඟ වෙනවා. ආමෙන්. කියන තමයි අපිට දෙන්නේ මට දීපු පොරොන්දුවේ කාලේ ළඟ වෙනවා. ආමෙන්. අනුමත දෙවියන් පොරොන්දුවේ කාලේ ළඟ වෙනවා. හalleluya. හalleluya. ආමෙන් කියවලා පොරොන්දුව ඉස්සරහට ගිහින් කිතුරු වෙන්නේ නැහැ. ඔබගේ හැබැයි මම දෙරුණක් කියා ස්වාමීනි තනමානට වහන්සේ පොරොන්දුව අපිට කරනවා. මේක පටන් ගන්න ඊළඟ මාසෙදී. ආමෙන්. ඒ පොරොන්දුව සම්බන්ධයෙන් ඔබ වහන්සේ දීපු මිනිස්සු පල්ලෙකට ඉන්නෝනේ වාඩිලා. ආමෙන් කිව්වද? ආමෙන් කිව්වද? මොකද දෙවියන් වහන්සේ පොරොන්දු දෙනකොට උඩ බැලලා හalleluya කියලා බාර ගන්නවා. හැබැයි පොරොන්දු ඉස්ත වෙන්න හරි කියන ප්‍රශ්නවලදී පීඩාවලදී අල්ලන්නේ නැහැ. නමුත් අරගෙන ආවොත් ආබ්‍රහම් දෙවියන්
වර්ධනය වුණා. ඕකේ ඊළඟට. එතෙම අපේ ජාතිය විරුද්ධ උපායෝග අපගේ රටවල් ජීවත් වන පිණිස තමන්ගේ දරුවෝ ජීවත් නොවන පිණිස මහත දමන ලෙස අපගේ සියවරට පීඩා කළේය. ඕනහත දමන ලෙස ඔවුන්ට පීඩා කළේ. හලෝ. මේක අහගන්න. දෙවියන් වහන්සේ තෝරන සමහර දේවල් තියෙන කොට විතර ආශිර්වාද නෙමෙයි. ඔබ තුලින් ඔබේ භෞතික පරම්පරාවයි, ඔබ තුලින් ගැලීමේ ආත්මික පරම්පරාවයි ආශිර්වාදයක් වෙන්නේ. ඉතින් සතුටුයි. ඔබ තුලින් කරේ. ඒක වන්නේ කරන්න. නේ? සමහර අපේ දරුවෝ කියන මහා සාපදාන. මේ කාලකන්ති දැන් තුනකට හදලා ගේම් කරලා අපි හරියට වඩා කියලා කියලා නේ? මට කියන්න මම කරා. කෙලිලා මොනදික යේසුස් වහන්සේ කියලා. හරි? සාදාන කරනවා හොඳයි. තමයි මුළු පවර කාලකන්ති. ඔබ කියනවා මට. දැන් අපි මම කියනවා එහෙම මම කියවලනේ ආම කියනවා. මම ගැන හැමදාම යාඥා කරන දෙන්නේ කියන්නේ නේ මම යනවා යාඥා කරලා. ඒගොල්ලෝ ලකින මගේ දුන්නේ කොච්චර ආශිර්වාදද ලක්කා. කොච්චර ආශිර්වාදද යන්නේ කවුද? ලගේ දරුවන්ට ආමේන්. අපි තියාගන්න දෙවියන් වහන්සේ. ඔයා තෝරගෙන තියෙනවා මේ බෞද්ධ පරම්පරාව සහ ආත්මික පරම්පරාව ප්‍රොද්දව විස්තර. ආ නිසා ඔයා වෙන්නේ තීරණ ගන්න එපා. ඔයා ගන්න තීරණය මොකද පරම්පරාව බලපං. බෞද්ධ පරම්පරාව සහ ආත්මික පරම්පරාව. ඒ නිසා ඕනෙම දුකේ සතුටේ හැම වෙලාවෙම දෙවියන් වහන්සේ කම කරනවා. ආමේන්. මොකක්ද වෙන්නේ? මෙන්න දැන් යාකෝබ් කරනවා. මෙන්න යෝසෙෆ් මැරෙලා. දැන් කවුද? නොදන්න නැති. අඳුරන්නේ නැති කාලෙක. නම් දෙවියන් වහන්සේ සුදි වේවා. ඒ බීජා වෙන්න කලින් පුදුම බෝවීමක් තිබුණා. වර්ධනයක් ආවා. වර්ධනයක් තිබුණා. ආශිර්වාදයක් තිබුණා. right? බෝවි වර්ධනය. හැබැයි මොකක්ද සිදුන්නේ? මේ රජතුමාට බහුල මේ ගෙදර ගිහිල්ලා කතා කරලා නික්මයාම පරිපරිච්ඡේදය දෙවිපරිච්ඡේදය කියනවා. මේ කතාව හොඳට තේරෙන්න. ආමෙන් කියනවනේ. ඉතින් කියවල ඇසිද? ආමෙන්. ඉතින් කියනවා නික්මයාම පරිපරිච්ඡේදය. මේ කතාව එහෙමම තියෙනවා. අක්කෝ. මොනවද උනේ? මේ රජතුමාට හරි ප්‍රශ්නයක් මේ සෙනඟ වර්ධනය වෙනවා. මේ රජතුමාට හරි ප්‍රශ්නයක් ඊශ්‍රායල් වල යාකෝබ් නම් කියන්නේ හේබ්‍රේ වර්ධනය වෙනවා. ඒක මෙයා තීරණයක් ගත්තා. මොකක්ද තීරණය? ජොනද බලන්න යන්නේ ඉස්සරහට. ඉස්සරහට යන්නේ ඉතින් ඔයාලට වින්න මොකක්ද කරන්නේ හරහට වෙනවා. මේ අහන්න මම යවලා. මේ රජතුමා වින්න මොකට අඬ ගැහුවා. කවුද වින්න මොක කියන්නේ? කවුද වින්න මොක කියන්නේ? අපුවම් නාම ඒක තමයි ගන්න. ඒක නෙලක. නේ? දැන් නම් ඉස්පිතාලේ දාලා හම්බෙයි. හරිනේ? ඒ කාලේ ගෙවල් හම්බුන කවුද උගන්නේ? වින්න මොකක්ද උගන්නේ? අඬ ගන්න. නේ? ඔන්න මේ රජතුමා කතා කළා වින්න මොකට. වින්න මොකගේ නායකයා. අnder කෙනෙක් පුවා අනිත් එක්කෙනා මොකක් හරි දානවා. අමුණද? ඊයෝ මොන බලන්න. නුඹලා හේතර ස්ත්‍රීට විහිළුවක් කරන විට ගල්පති කරන්නේ. ඉතනේ රජතම ශිප්‍රාද පුවාද නම් ශිප්‍රාය පුවා ශිප්‍රාය පුවා කියන්නේ. ඔන්න මම කියන්නේ. හරිද? මොකද? ශිප්‍රා සහ පුවා. කවුද මේ අය? වින්න පුවන්ගේ නායිකා. ඒක දැන් අපි තියෙන හෙදී ඉන්නවා හෙදියාගේ නායකයෙක් ඉන්නවා. ඒ දෙන්නම අතර හැමෝම. right? මේ අපි කියවන්නේ දැන් නිඥා මොකද පරිපරිචය. right? ශිප්‍රාද පුවාද okay. ශිප්‍රාද පුවාද නම් හෙතර වින්නපුවට කතා කොට. නුඹලා හෙතර ස්ත්‍රීට වින්නපුවක් කරන විට නුඹලා හේබ්‍රේව ස්ත්‍රීන්ට වින්නපුකම් කරනකොට ඔවුන් ප්‍රසූතය ජහනෙක ඉන්නවා දකින කල්හි ඔවුන් දරුවා ප්‍රසීත කරන්න ඒ ඇඳේ ඉන්නකොට පුතෙක් නම් ඔහුව මරා බලනවා. දුවෙක් නම් ඈ ජීවත් වුණාම එය කිව්වේ දුවෙක් නම් ඔන්න ඔහේ කම. හලෝ. 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 වාර්තනයේ කතා කරා. හලෝ. මොකක්ද කරන්නේ? හේබ්‍රේව වරුන්ට පිරිමිකරුවෝ ඉපදුනොත් වින්න බොන්න කිව්වා එතන මාන. මේක උනා. නමුත් මේ දෙන්න මෙන්නේ. මොනවද උනේ? මේ දෙන්න දෙවියන් වහන්සේ දෙන බය හින්දා. රජතුමා තමයි අණ කළේ. දන්නවා බෙල්ල ගහලා නම් මේ වැඩේ කරේ නැත්තම්. නමුත් ඒගොල්ලෝ රජතුමාට වඩා දෙවියන් වහන්සේ බය වුණා. කොහොමද කරන්නේ? රජතුමාට වඩා දෙවියන් වහන්සේ බය. ප්‍රේමෝත් අපේ ජීවිතේ මොන මිනිසුන්ට වඩා බය වෙන්න ඕනද දෙවියන් වහන්සේ. ආමේන් කියන්නේ. දැන් මොකද කළේ? ඒගොල්ලෝ දරුවෝ මැරුවේ නැහැ. දැන් ආයෙත් අඬ ගැහුවා. අඬ ගහලා ඇහුවා ඇයි නුඹලා මං කියන කරන්නේ නැත්තේ? මං කිව්වා නේද? පිරිමිනම කිව්වොත් ඒ වෙලෙම මරලා දාන්න කියලා. නමුත් ඒක නුඹලා මැරුවේ නැහැ. එතකොට මෙන්න කියන කතාව බලන්න. බලන්න මොකද කියන්නේ? කියනවා වැඩදුණා. වින්නපුව හෙතර ස්ත්‍රී විසල ස්ත්‍රීට සමානව ඇති. ඔව්ව ශක්තිමත් මේ මම විදින්න ඒ ලස්සන ගොඩක් අපි ගහනවා නේ මම.
පස්සේ ඔයගොල්ලෝ දෙලෙන් දෙන්න එපා මම හිතන්නේ. ඈ? ඔව්. රයිට්. ආ. මේ දෝකාරය. දැන් කතාව හදන්න. මොනවද අඩේ දැන් මේ වින්නකෝ තරුණ වෙන්නේ නැහැ. රයිට්. මොකද බලන්න ඇති? වර්ධනය නතර කරා. මේ සභාවේ වර්ධනය නතර කරන්න කාටවත් බැරි. කොහොම අමරිකාව කිව්වද ළමයි? ආමිෂුවද ළමයි? හලෙලුයා. යක්ෂයා උපායක් කරලා තියෙනවා. මම හිමින් මේකේ වැඩ කරනවා. මේකේ සේවය කරනවා. මම කපලා දානවා. මම ආයෙත් කරලා දානවා. හරි මම මෙහෙම කරනවා. ඉතින් සමහර අය එළියේ ඉඳලා මොනවද කරන්නේ? පොඩි බෝල් එකක් කියලා කියනවා. ඔය පල්ලි ඉඳලා හරියන්නේ නැහැ. යමු අපි දෙනියාට. දෙනියා ඊව පාස් සිසුරේ ඉන්නවා. නියම දේශනා අහන්න පුළුවන්. මේ පල්ලිය මොකක්ද? යමු කියලා අඬ ගහනවා. එහෙම මෙහෙම. කරුණා කරලා මම කාට කියන්න ඔයාගේ අනාගතේ මරන්න එපා. හලෝ. ඔයාගේ සම්බන්ධය හංගලා තියෙන්නේ අර පල්ලිය මේ පල්ලිය දෙනියායේ පොළව නෙමෙයි. ඔයාගේ වර්ධනය හසබලත් හංගලා තියෙන්නේ දෙනියා මහත්මිය වතනේ. කොහොමද දෙක මහත්මිය? සාපල වෙන්නේ නැහැ. ආසිසිරේ ගෝ කියලා ලියලා තියලා. ආමෙන් කිව්වද? ආමෙන් කිව්වද? මොකටද මේ මිනිස්සුන්ට කිව්වේ හේබ්‍රේව ධර්ම වරන්න කියලා? රණතුමා දැක්ක මේගොල්ලෝ නෙමෙයි. රණතුමා දැක්ක මේගොල්ලෝ වරන්නේ. රණතුමා දැක්ක මේගොල්ලෝ ධර්ම දෙකා ඉන්නේ ඉස්කල්ලා දෙන්නේ. ඒකිට යා මාර දැක්ක. සිස්ටෝගේ ධර්ම සපල වෙලා වර්ධන හොඳින් ඉන්නවට යකා කැමති නැහැ. අපි අවදි වෙන්න ඕනේ. නැත්නම් කියන අපි අවදි වුණ නැත්නම් ඉවරයි. ආමේන්ද? ඔව්. දෙමෝපියනි අවදි වෙන්න තමයි දරුවෝ වෙන්නේ. හරිද? අවදි වෙන්න. සත්තු වටින්න දෙන්න එපා. ඔබේ දරුවන්ගේ අනාගතය කලකම් කරන්න. එක යක්කුත් ඉඩ දෙන්න එපා. තමන්ගේ දරුවන්ගේ දියුණුව බලන්න. ගන්න හරියට ගන්න පායන කියන ආමේන්ද? මම ඔබට සැලුට් කරනවා මේ දරුවෝ දෙක මේ පල්ලියේ වාඩි කරගෙන ඔබ අද උදේ තියෙන්නේ. ඇයි? ඔබ ඒ ධර්මයේ අනාගතේ මරන්නේ වර්ධනේ මරන්නේ සඵලත්වේ මරන්නේ ආමින් දෙවියන් වහන්සේ මොකද දිනුනෝ ලකින්න කොහොමද බාගලෝ ආමින් ළඟිය එක කපටි යක්කුන්ගේ උපායට අහුවෙන්න එපා ආමින් කිව්වද ඔය යක්කු තමයි මේකක් ඉන්නවා මේ නැතුව තියෙනවා දැක්ක අපිට හොඳ කමක් යන්න නරකම කියන්නේ ඔක්කොම නිකන් ළඟට එනවා බලන්න ඔක්කොම ළඟට එනවා වැඩි බාරයක් බලන්න මගේ අම්මු ඔක්කොම එනවා හරි බාරයක් ඔක්කොම ඉතුරු වෙනවා ඔය බීගන හරගමන්නේ කුඩු ගහන්න හරගමන්නේ ගඳ ගහන්න හරගමන්නේ වර්ෂයක් කරන හරගමන්නේ ඒක ඉතින් ප්‍රශ්නේ නෑ පල්ලේ ගිහින් යේසුස් විශ්වාස කරගෙන හැදෙනවා කවුද thank you ආමි කිව්වා මම ඔබට අපිට කරන්නේ ආමි මේ පුවාස මේ සිපුරා ඒගොල්ලන් දරුවෝ මැරුවේ මෑණින්න මුගන් කරනවා ඒගොල්ලෝ දෙවියන් වහන්සේට බය කරනවා ආමි කොහේ තමයි දෙවියන් බය කරන්නේ දෙවියන් වහන්සේට බය කරනවා හල්ලෙලුයා කියනවා දැන් මෙන්න කරන්නේ මහනවා ගිනන්න ඇයි ඔයගොල්ලෝ මගේ වැඩි කරන්නේ ඇයි ඔයගොල්ලෝ වෙන්නේ කියලා ඉන්නකෝ මේ රජතුමනි ඔයා හිතන්නේ මම නිසරේ ඉන්න ස්ත්‍රීන් වගේ කියලා හේබ්‍රේව ස්ත්‍රී. හල්ලෙලුයා. ආමෙන් කිව්වද? ඔයගොල්ලෝ හිතන්නේ මම ලෝකේ ඉන්න කට්ටිය වගේ කියලා පල්ලි යනවා. ඔක්කොනිය. යේස් ඔක්කොනිය. හල්ලෙලුයා. ආමෙන් කිව්වද? ඔයගොල්ලෝ හිතන්නේ මම ලෝකේ ඉන්න අය වගේ කියලා ජේසුස් තලේ ගහනවා. ආමෙන් කිව්වද? ආමෙන් කිව්වද? හල්ලෙලුයා. හිතන්නේ මම එහෙම. ධර්ම දෙවියන් වහන්සේ කැපවුනා අය ලෝකේ ඉන්න 1000 වල බලවත්. යස් Oh, sabia mana? Oh, kalau mungkin plan beras mana? Oh, winasnya plan. Bikin mau kan? Mau tidak kan? Lalu. Bona yaka, bona raja baru. Oh, begaman besar sundal, ubadal, dunia kerana bangkar dal, anak dal, mereka dal. Mana kerana tuan? Oh, Yesus ke nama ini orang dal. Tidak kurang. Balas dia orang dal. Ini sama. Amin. Yakin? Berapa? හිතන්නේ බා ඉස්සරේ ඉන්න ගෑනු කට්ටිය වගේ කියලා හේබ්‍රේව ගෑනු. අපි හැරෙනකොට ඒක දරුවෝ දිහා ඉවරයි. ආද කියන්නේ. අපි හැරෙනකොට දරුවෝ දිහා ඉවරයි. හලෝ. ඒ කියන්නේ මොකක්ද කියන්නේ? වෙලාවක් නැහැ. වෙලාවක් නැහැ. මොකද තිබුණ හොඳ ප්ලෑන් එකක් ඉගෙන දරුවා පිහි කරන වෙලාවෙම තමයි මරන්න ඕනේ. උදාහරණ පස්සේ මරන්න බෑ. ඒනනේ ඒක ක්‍රමයක් අපිට හදලා තිබුණා. ඉතින් කිව්වා අනේ අපි විඳ මොකක් කරන්න යනකොට දරුවා ප්‍රසිද්ධ වෙලා ඉවරයි. මොනවද කරන්නේ?
එකේ ලියව සතුටුමත් වෙනවා. ආමෙන් කියන ආමෙන්. යහගේ ප්ලෑන් එකේ ඉන්න කලින් දෙවියන් වහන්සේගේ ප්ලෑන් එකට හිටගන්න කියලා කියනවා. ආමෙන් කියනවා. ආමෙන් කිව්වා ළමයි. හalleluya. රජතුමාගේ ප්ලෑන් එක ක්‍රියා කරන්න කලින් ආමෙන් දෙවියන් වහන්සේගේ ප්ලෑන් එක ඉස්සරහට. ඔව් හalleluya කියනවා. ආගලේ කුලගේ ආමෙන්. ඉතින් අන්තිම මොහොතේ ගන්න ඉන්න. අපේ බ්‍රදර්, ආනිද බ්‍රදර්, ඇදහිල්ලේ ඉන්න. දෙවියන් වහන්සේ කරන්නේ බලවත්. ආමෙන්. 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 Lagi dia yang kali ini. Yang baru ini kata ini baik. Dia, panggil dia, namanya. Tidak, amal, amal dalam tidak selalu. Oktober, dia yang masih di kampung kita. Dia masih kurang terus kita dalam ini ya, kami kita dalam, kita nak kurang mati kita, apa dia lagi? Ya, maka orang ini kata apa? Amin. Kian bagi asuh di hati Bapa. Kian bagi diri mereka nama Tuhan baik. Bagi diri mereka berjaya. Amin. Mawali ini bisa berjaya. Amin. Kau berhati yang kuat. Ini dari Jepang. Aku ini Jepang sama dulu. Ini bagi hati kita nama mereka. Darah kita bagi kian jodoh. Hati ini bagi. Ini masa kiannya ada. Allah sendiri masuk Bapa kali kerja. Haleluya. Tidak apa yang itu. Tidak ini. Jadi negatif. Haleluya. Tidak. Beli mana beli. Orang tu laba kan bisa. Devian bahasa language laba kita kan. Haleluya. Hati tahan ni kan tu. Itu mah apa jadi yang itu apa ya? Kamu ke kantor pun jiwa kawan tu bisa. Orang apa tahan bisa. Apa yang dia orang tu tidak ada. Dan apa tu? Dan tidak apa? Apa tidak apa? Kali kali lagi tu buat. Dan mana tu? Lama pilih lama itu tu. Hama kaki dah. Kau dah ni? Kau dah Moses kau dah ni? Kau dah ni? Gambar dan panggul apa? Angkat kata suruh manusia kalau, ini mana bisnis dan dia nak namanya angkat kata. Kalau dia di sana bawa kerana dalam sekian nanti kalau kita tahu dia mungkin angkat ini. Kalau panjang ini, ini kalau panjang, kita mungkin kita nanti mereka, ini panjang ini, tanam di daru, baca ni mulai ilah, mulai panjang mulai angkat kata. Oleh yang saya hari musuh sebagai daru apa kata. Jadi Moses itu nama. Amai bagai hangre dia masuk pula. Namun dan kita yang hangre ini dah. Nanti kali pangku dia adalah eka tu lagi dala, ila lagi dah. Ye bela para lagi dua orang anak lagi. Malah tadi kita ada sama ni lagi nak. Halo, ini sama. Nanti kalau kita lagi lagi kan. Para orang tu kita lagi nak. Ada Moses tu lagi dah bela. Dewi Mahasiswa Bapak, Obo Dewi nanti dewa, cinta berat sama Dewi di kamar masalah. Dewi lawan aku dua orang ni nak. Kau ini dah kaki pakai Moses. Emang ini sebab kata dia betul ni kata lalu tadi dia sebab berani berkawat dia nanti hal itu. Amin kian lah. Namun bukan teman dia. Betul ni kalau dia aku nona. मेरा प्लान करते हैं, वहाँ देख जाएंगे, लामा किरी लामा itu हम जाएगा, karena लामा, apa lagi mana, ये, अब बोल के, हमारे ने itu tu दारू lagi दान करो, गया पार्टी lagi tu kita, इमा, पूरा दारू lagi दान करने का, orang, orang apa deh ni, baik lagi kita butuh melakukan mendak di luar kita, ini sudah pula. Aku bertanya kami tahu kita tahu lah ini kami itu dulu, ini para kami itu dulu. Kita Hebrew Spirit, Hebrew Guru kami itu dulu. Dan nanti guru kami ada mulu malah ada, mulu malah ada masalah sendiri ada. Dua orang itu, kaya berarti mana? Malah ini kaya ada dua, kamu demi kaya ada. Kamu kalau kami kamu tahu, dan kami kita kami kami Muda, kami ambil masa aku muda kami akan bekerja ini, ini mana? Kasih masa ni, kata masa kami, jadi baca cuma ke solda, jadi situ dengan apa saja. Kamu Moses sendiri nak itu kalau kita kata, para mereka yang luar biasa. Jadi apa hasil? Orang turun tu aku sekarang, orang asal pada kita, orang pada jiwa kita, orang apa kita, orang hati kita.
පීඩාව අධික වෙන්න පුළුවන්. වෙන වෙන සලසුම් ක්‍රියාත්මක වෙන්න පුළුවන් සමහරවිට. මම ඔබට යෝජනා කරනවා අඬන්න උනා. අද පිළිදෙල නැහැ. අමුතුවා. ඒකනේ. සමහරවිට මිනිස්සු කැමති නැහැ අපි වරද දෙනවා. මිනිස්සු කැමති නැහැ මේ සභාව වරද දෙනවා. නමුත් ඒක නතර කරන්න බෑ. ආමි කියන තමයි. හලෙලූයා. සභාවේ වර්ධනයට ඇති වාර්තනයට බාධා කරන උපාය මතුවන එක පරාද කරන්න. ආයෙත් මේක තමයි කිව්වද? අවුලක් එන්න ඔබගේ පවුලේ ආර්ථික වර්ධනය, දරුවන්ගේ වර්ධනය අනාගතයට බාධා කරන ඒවා එළියෙන් නෙමෙයි ඉන්නේ. තමා තුලින්ම එන්නේ. ඒ පීඩා අවස්ථාවේ අමාරුකම අවස්ථාවේ අපි ගන්න සමහර තීන්දුව මම ඔබට යෝජනා කරන එක දෙයක්. මොන පීඩාවක් ඇවිල්ලා බාධා කරන්න හැදුවා. ඒ වෙලෙම ගන්න අහන්න පුළුවන් වෙනවා. ආමි කිව්වද? ඒ වෙලෙම මෙතන කියවනේ බයිබලයේ පරිච්ඡේදයක් නම් මුළු පොතක්ම කියවලා ගන්න එපා. ඒ පීඩාව. ආමි කිව්වද? වෙන යාඥාවක් ලැබෙන්නේ නැහැ. වෙන හයක් ගන්න. ආමි කිව්වද? මොකද දෙවියන් වහන්සේ පොරොන්දු ඉෂ්ට කරන ආමි. ආමි. ඒ පීඩේ යාම තුනේ තියෙනවා ආමි. නම් මොකද උනේ? මොසෙස් කියලා මුළු ඉස්රායෙල් දාසලා. කොහොමද දෙන්නේ? ඒක සිද්ධ වෙලා පීඩාවලු. සෞද අනුසුර නැගී මම කැමති දවසක හරි මම කැමති ඔබට යාඥාකට සමාවගෙන යාඥා කරනවා. තේරෙනවද? මෙන්න මේ ප්‍රශ්නේ මම ඔයගොල්ලෝ අහන්න. මේ ප්‍රශ්න වල ජවාබ ඔයගොල්ලෝ අහන්න. අද කීයක මෙතන කරන මේ ප්‍රශ්නේ කීයක යන්නේ අහන්න දෙන්න. දෙවියන් වහන්සේගේ අහවල්